හොඳයි අයිවන් ඔබ හැමෝට එන අපි හිරු සමාජ සුබ සාධක සහ ආර්ථික සංවර්ධන පදනම මේ වෙන විට ශ්‍රී ලංකාවේ උද්ගත වෙලා තියෙන සියලු කරුණු කාරණා අපි ඔයාලට කියන්න ඕනේ නැහැ. ඔයාලගේ මනසින් ඒවා දකිනවා. මේ වෙන විට සිදුවෙන සියලු විපර්යාසයන් අපි තේරුම් අරගත්තේ මීට අවුරුදු 15කට උඩදී. ඔයාලා දන්නවා අපේ රටේ තිබුණා විශාල යුද්ධයක් වසර 30ක පමණ. මේ යුද්ධය අවසන් වෙනවා 2009 දී. එතන ඉඳලා අපි ලංකාවේ සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නවා ජපානය යුද්ධය අවසන් වුණාට පස්සේ ජයගත්තා වාගේ ලංකාවත් ජයගනී කියලා. මොකද ලංකාවේ තියෙන භෞතික සම්පත් මානව සම්පත් ජපානයට වැඩිය හරිම උසස්. ඒක ලංකාවේ සියලුම ශ්‍රී ලාංකිකයන් දන්නවා. ඊට වැඩිය ලෝකයේ අපි ගැන හොයන අය ලංකාව ගැන පුදුම උනන්දුවක් දරනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ තරම් උනන්දු වෙන්නේ ඇයි මේ පුංචි රට ගැන කියලා. මේ රටේ සියලුම භෞතික සම්පත් මිනිස්සෙක්ට ජීවියෙක්ට උමනා කරන සියලුම සම්පත් මේ රටේ තියෙනවා. ඒ වගේ මේ රටේ නැත්නම් නැති වෙන්නේ ගිනි කඳු, ඒ වගේ මහ විශාල නියඟවල්, ඒ වගේ විශාල ජල ගැලීම්, ඒ වගේ ලෝකෙක තියෙන්න පුළුවන් අති භයානක දේවල් මේ රටේ එකක්වත් නැහැ. හරිම සුන්දර රටක්. මේ රටේ ඉන්න මිනිස්සු ටිකත් හැම කෙනෙක්ම උනන්දුයි මේක බලන. ඔයාලා උනත් කුමක් හෝ රැකියාවක් කරලා කුමන හෝ උත්සාහයක යෙදෙන අය. එතකොට අපේ රටට අඩුපාඩුව තිබුණේ තාක්ෂණය සහ ලෝකේ නව නිර්මාණ පමණයි. ඉතින් මොකද හේතුව අපි නිර්මාණ වලට ගියේ නැහැ. අපි අනුන් මතම යැපීගෙන ජීවත් වෙච්ච ජන කොටසක් බවට පත් වුණා. අනුන්ගෙන් ණය ගන්නවා, අනුන් හොයාගන්න තියෙන දේවල් ගෙනහැල්ලා භුක්ති විඳිනවා. අනුන් මතම යැපෙන්න අපි හුරු වෙච්ච නිසා අපි මේ වෙනකොට ලොකු පරාජයක් අරගෙන තමයි ඉන්නේ. ඒක මිනිස්සු දන්නේ නැහැ. ඒක මිනිස්සුන්ගේ නිර්වින්දනය කරලා තියෙන්නේ හැම අතින්. ඒ නිර්වින්දනයෙන් අවදි වෙන්න නම් අපට සිද්ධ වෙනවා අපේ රටේ ඉතිහාසයට ගිහිල්ලා ඉතිහාසයේ ඉඳලා මේ දක්වාත් මෙතන ඉඳලා අනාගතය දක්වාත් හිතන්න. අපිට ඉතිහාසයේ කාල පරිච්ඡේද තුනක් තිබුණා. ඒ පරිච්ඡේද තුනේදී ඔයාලා දන්නවා රජ කාලය තුල අපි සම්පෝෂිත රටක්. කිසි කෙනෙක්ගෙන් අපි කිසි තැනකින් ණයට ගන්න ගියේ නෑ. අඳින්න කණ්ඩ බොණ්ඩ ඒ කිසි දෙයකට ගියේ නෑ. අපි හොඳ සම්පෝෂිත රටක්. ඊට පස්සෙ අපි යටත් විද්‍යාවක් බවට පත් වුණා. යටත් විද්‍යාව කාලේදී අපේ රටට හොඳ හොඳ දේවල් ගොඩක් ලැබුණා. අපේ රට ඉස්සරහට ගෙනියන්න ඕනා කරන සලස්මක් තිබුණා. ඒ අධිරාජ්‍යවාදීන් ළඟ. ඒ අධිරාජ්‍යවාදීන්ගේ අපි රට නැවත ගන්නවා 1948 දී. එතන ඉඳලා මේ දක්වා අවුරුදු 77යි ගත වුණේ. ඔයාලා දන්නවා අපේ රටේ සිද්ධ වෙලා තියෙන විපර්යාසය කොපමණද කියලා. අපේ රටේ අපිට හිතා ගන්නවත් බැරි තැනට අපේ රට අපේ සමාජයපත් වෙලා තියෙනවා. කියන්නේ දුප්පත්ම අයට ජීවත් වෙන්නත් අමාරුයි, සල්ලි තියෙන අයට ජීවත් වෙන්නත් අමාරුයි, ඉගෙන ගත්ත අයට ජීවත් වෙන්න අමාරුයි, ඉගෙන ගත්තේ නැති අයට ජීවත් වෙන්නත් අමාරුයි. එතකොට කාටද මේ රටේ ජීවත් වෙන්න පුළුවන්? මේ රට ගැන තේරුම් බේරුම් ඇතිව කටයුතු කරන අය මේ රට දාලා යන එක තමයි වෙන්නේ. ඉතින් එතනින් රට ගලව ගන්න නම් අපිට තියෙන්න ඕන මේ අවුරුදු 77 ඇතුළම තිබුණේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක් තියෙන්න ඕනේ එක පැත්තකින්. සමාජ සංස්කෘතියක් තියෙන්න ඕන අනිත් පැත්තකින්. එතකොට ওই දේශපාලනයත් සමාජයත් යම්කිසි තැනකට ආවොත් තමයි රටක් දියුණු වෙන්නේ. නිසා අපි හිරු සමාජ සුබ සාධක සහ ආර්ථික සංවර්ධන පදනමේ අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී පෙරමුණක් බිහි කරන්න. ඒ පෙරමුණ හරහා අපිට පුළුවන් තියෙන නීති රීති වෙනස් කරගෙන අලුතෙන් නීති රීති එකතු කරගෙන ජනතාවක් හසුරවන්න පුළුවන් ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ඉදිරියට අපි ඔයාලට ලබා දෙනවා. ඒකේ මුල් වටේ මේ වෙනුවට සාර්ථකව අවසන් වෙලා තියෙනවා. අපි සමාජ ඉදිරියට එනවා හිරු ශ්‍රී ලාංකීය නව ජනතා පෙරමුණ විදිහට. ඉතින් මෙතනින් එහාට අපි ඔයාලට මේ රට ගොඩගන්නේ කොහොමද? මේ රට කුමන දිශාවක සිට කුමන දිශාවක් කරා ගෙනියනවද කියලා අපි ඊළඟ අවස්ථාවල් වලදී ඔයාලව දැනුවත් කරන්නම්. එතකන් ඔයාලා හිතා ගන්න අනිවාර්යයෙන්ම මේ රට ලෝකේ තියෙන හොඳම රට බවට පත් වෙනවා. ලෝකෙට මේ රට දාලා ගියපු අය පෝලිං ගහිලා මේ රටට නැවතෙනවා කියලා ඔයාලා හිතා ගන්න. ඒ සලසුම අපි ඉදිරියේදී ඔයාලට ඉදිරිපත් කරනවා.
බොහොම ස්තුතියි.